පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්තුමා ටිල්වින් සිල්වා මහතා යාපනයේදී කළ ප්‍රකාශය ආණ්ඩුවට සල්ලි නැහැ මේ වෙලාවේදී මැතිවරණයක් තියන්න. එතකොට ජාතික ජනබලවේගයේ මහලේකම්තුමා නිහාල් අබේසිංහ මහත්මයා ඒක ප්‍රතික්ෂේප කළා. ඇත්තටම මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? ඒ ප්‍රකාශ දෙකම මම ඇත්තටම මම ඇහුවේ නැහැ. මම වාර්තා දැකලා තියෙන්නේ. ඉතින් මම දැන් හරිම පරිස්සම් වෙනවා වාර්තා මත තව කමෙන්ට් කරන්න. මොකද බොහෝ වෙලාවට වාර්තා නිවැරදි නැහැ. ඇයි කැමතිද මේ සම්බන්ධයෙන් පක්ෂය ඇතුලේ කතා වුණේ නැද්ද? ඒක තමයි පක්ෂයේ කිසිසේත්ම තීරණයක් අරගෙන නැහැ. මේක නොතිය ඉන්නේ. එතකොට ජනතා විමුක්ති පෙරමුණ මහලේකම්තුමා මේ වගේ ප්‍රකාශයක් එයාට හිතලා එහෙම කරන්න පුළුවන්. මම ඒක ප්‍රකාශය දැක්කෙත් නැහැ, ඇහුවෙත් නැහැ. මම හිතන්නේ එතුමා එහෙම ප්‍රකාශයක් කරයි කියන එක මට හිතන්න අමාරුයි. පහුගිය අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කරා පළාත් සභා ඡන්දය තියන්න අරමුණු කරගෙන. නමුත් එහෙම තියෙනකොට තමයි ඔබ කවුරුත් දන්න අපේ දිත්තා කුණාටුව ආවා. ඒ නිසා අපට සිද්ධ වුණා අයවැයට වෙන් කරපු සල්ලි එහෙම තියෙද්දි රුපියල් බිලියන 500ක්, ඒ කියන්නේ කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්න තිබු සල්ලි. ඒ නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ නැහැ.